කළා තියෙන්නේ මොකටද? පොය වෙන් කළා තියෙන්නේ මාසයකට එක දවසක් පොය වෙන් කළා තියෙන්නේ මොකටද? බෞද්ධ වශයෙන් ඒ දිනේ අපි ආගමට වෙන් කරන්න ඕනේ. ආගමට දහමට මුල් තැන දීලා වෙහෙර විහාරස්ථාන වලට ගිහිල්ලා පන්සල් සමාදන් වෙලා තුරුණන් වන්දනා කරලා ඒ කටයුතු සිද්ධ කරන අද කවුද පන්සල් යන්නේ? පොය දවසකට පන්සලට ගිහිල්ලා බලන්න, අල්ලපු පන්සලට ගිහිල්ලා බලන්න. මේ පෙන්ෂන්ගේ උපාසක අම්මලා ඇවිද ගන්න බැරි අය 10ක් 12ක් 15ක් 20ක් කොතන හිටියේ ඒ කට්ටිය කොහොමද සීරාකින මොකද? අතපය වාරු නෑන අවශ්‍ය දේවල් කරන්න බෑ. ඒ නිසා ඒ ටික විතරයි ඉන්නේ. තරුණේ දකින්න ලැබෙනවද? පොඩි ළමයෙක්වත් දකින්න ලැබෙනවද? තරුණ කාන්තාවක් තරුණ පින්වතෙක් විහාරස්ථානේ දකින්න ලැබෙනවද? නැහැ. අන්නේ නිසා මේ රට පරිහානියටපත් වෙලා තිබෙන්නේ. විශාලා මහනුවර කියන මේ උත්තරීතර පිම්බීම 7777ක් අවුරුදු එක රජ කෙනෙක් රජ කරපු පිම්බීම. එවකව බෝ කියන තෙපලින් පිරුණු හැමතැන උතුරු කර දිවයින වැන්නේ ඉසුරුම් පිරුණු හැමතැන. ඒ කාලේ මදි ඔක්කොම කවි කියන්න. ඒ නගරේ විනාශ වෙනවා අන්තිමට මොකද? සමගිය සමාදානය නැති නිසා. ඉතින් අපේ ළඟත් අර සමගිය සමාදානෙ නෑනේ. අල්ලපු ගෙදර එක වාහනයක් ගෙනාවා නම් ඒකට ඉරිසියාවෙන් පැලෙනවා. ඒ නිසා තේරුම් ගන්න. අපි මේවා තේරුම් ගන්න ඕනේ. හන්දදානි භික්කවේ වවයන් ධම්මා සංඛාර අප්‍රමාදේන සම්පාදේත. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අන්තිම බුද්ධ වචනේ. අන්තිම බුද්ධ වචනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ලෝකේ කිසි දෙයක් සදාකාලික පවතින්නේ නැහැ. ඒ හැම දෙයක්ම කවදා හරි කෙදිනකාරී විනාශයටපත් වෙනවා. නැති වෙලා යනවා. විනාශ වෙලා යනවා. මහා මේරු පර්වතේ මහා සාගරේ විනාශ වෙනවා. මහ පොළොව විනාශ වෙනවා. මේ හැම දෙයක්ම නැති වෙන ලෝකේ අත්‍යර වෙච්ච මේ ලෝකේ අපි කවදාද මෙතනින් මැරුණයින් පස්සේ මෙතනින් මීට වැඩිය ඉහළ ආත්මයක් ලැබනවද? මීට වැඩිය පහත් ආත්මයක් ලැබෙනවද කියලා ඕකොල්ලෝ තේරුම් ගන්න. එහෙමනම් බණ්ණාහිර පළාතේ ලොකු විපතක් නැහැ. දකුණු පළාතේ ලොකු විපතක් නැහැ. මේ පහුගිය විභජනයෙන් ඇතිවෙච්ච භයානක විපත්තිය. අපි ජීවිතේ කවදාවත් විහාර මහ දේවිය මොහොතට බිලි වුණාට පස්සේ අර විදිහේ සුනාමිය අහලා තිබුණේ නැහනේ. දැකලා නැහනේ. පට්ටබල් බොරුනොයි කියන්නේ. ඒ නිසා මේවා විනාශයටපත් වෙනවා. මේවා අනිවාර්යයෙන්ම අනිත්‍ය ස්වභාවයටපත් වෙනවා. එහෙමනම් අපේ ගමටත් අපේ ප්‍රදේශයටත් අපේ පළාතටත් තව වැඩි කලක් යන්න කලින් මේ විදි විභීෂණ ඇති වෙන්න පුළුවන්. ඔය අම්මලා තාත්තලා වගේ අපටත් අඬන්න වැළපෙන්න දුක් වෙන්න පුළුවන්. එහෙමනම් අපි අපේ මේ උත්තරීතර පින් ඇටේට නැත්තම් මුතු කැටේට මේ වගේ විපත්තියක් වෙච්ච වෙලාවේදී අපි ඒ අය වෙනුවෙන් මේ වියදම් කරන දාණය මේ සාහිත්‍ය උත්සවයට වියදම් කරන දාණය බොහොම කල්පාන්විතව කල්පනා කළ දාණය ඒ අසන අයට කවදාවත් බත් මුලක් අතින් ඉල්ලගෙන නොකාපු අයට අද කාගෙන් හරි ඉල්ලගෙන කන්න සිද්ධ වෙලා තිබෙනවා. තමන් ඇඳගෙන හිටිය ඇඳිවත පමණයි සමහරට තිබෙන්නේ. ඒක ලෝක ස්වභාවය. ඒ නිසා ඒ තත්ත්වය ඇති වුණා. හෙට අපටත් ඇති වෙන්න පුළුවන්. එහෙමනම් මේවා ගැන හිතන්න ඕනේ, කල්පනා කරන්න ඕනේ. මේ తాවකාලික ලෝකෙකයි අපි ඉන්නේ. අන්ධ භූතෝ අයන් ලෝකේ තනුකෙත්ත විපස්සති සකුන්තෝ දාල මුච්චෝ අපසග්ගාය ගච්ඡති. සම්බුරජාණන් වහන්සේගේ උත්තරීතර උපමාවක්. වටු ඇද්දෙක් ඉන්න තැනකට ඒ රෑන ඉන්න තැනට යම්කිසි වටු කුරුල්ලෝ අල්ලන වැද්දෙක් දැලක් දැම්මොත් මොකද වෙන්නේ? දැලේ පැටලෙනවා හැම එකම මන්නේටපත් වෙනවා. එකේ දෙන්නේ කොන්නම් ඕකෙන් බේරෙලා යන්න පුළුවන්. අන්නේ වගේ තමයි ස්වර්ගයට නැත්නම් නිර්වාණයට යන්නේ පින්නතුනේ. අපේ පින්නතුන්ගෙන් අතලොක්සයි අනිත් අය කොහොම ටික වැටෙනවා අපායට. වැඩි හරියක් වැටෙන ඉස්සල්ලාම වැටෙන්නේ හොඳට මතක තියාගන්න හාදුරු කියන જાතිය. හාදුරු ළඟ ඉතර තණ්හාව ක්‍රෝධය පරිගැනීම ඉරිසියාව ගියන්ට බණ කිව්වට මුන්දලා ළඟ ඉතර නැහැ පින්නතුනේ වෙන අය ළඟ. හමාර හාදුරු මැරෙනවා අපුවත් වෙන කෝටි ගණන් පොත්වල
සමහර කාමරවල පිරිලා අවුරුදු ගණනාවක් තිස්සේ හරියම්බ කරපු දේපල කාමරවල දාලා ලොක් කරලා තියෙන්නේ. ඉතින් අපි බන කිව්වට වැඩක් නැහැ. අනුන්ට අපි පරිත්‍යාගය උගන්වන්නේ නැත්තම්. ඉතින් අන්නේ නිසා ඒ වගේ සමාජයක් මේ සමාජය තුල ඉතින් මේ අපි තේරුම් අරගෙන අපි මේ මොහොතේදී රට වෙනුවෙන්, ජාතිය වෙනුවෙන්, ආගම වෙනුවෙන් අපිට කරන්න පුළුවන් උපරිම මෙහෙවර හිත සිද්ධ කරන්න ඕනේ. මේ මොහොතේදීවත් දන් උදුන්‍යය මේ ලෝකේ වැඩක් නැහැ. මේ විපත්‍යයටපත් වෙච්ච මොහොතේදී අපේ ජගත් විතාන මැතිතුම් අපේ ඉදිරිපිටේ ඉන්න මහත්යගේ නම නම් මට මතක නැහැ. නමුත් මං හදවතින්ම දන්නවා එතුමා ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය ලේකම්තුමිය මුළු ගමම පීරමින් ශනිකවම ගිහිල්ලා ඒ හැම දෙයක්ම සංවිධානය කළා. ඔබතුමියට මේ පළාතේ විසාකා බන්දුල මල්ලිකා වැනි උත්තරීතර මෑණිවරුන්ගේ සෙනෙහ සාමරිය හැම කෙනෙක් ළඟම තිබෙනවා. ඉල්ලුවනම් දෙයක් ඒ හැම දෙයක්ම ලැබෙනවා. එක සෙනෙහෙන් රුපියල් 75000ක 80000ක විතර දේපල මේ අසරණ වෙච්ච අය ගැන හොයා බලපු එක සෙනෙහෙන් ඔබතුමියට ළඟා කරගැනීමේ වාසනාව තිබුණා. ඉතින් ජගත් මහත්තයා කියලා කියන්නේ අපේ ප්‍රදේශයට, අපේ පළාතට, අපේ ගමට, අපේ ජාතියට, අපේ ආගමට, දේශපාලන ක්ෂේත්‍රයට ලොකු ශක්තියක්, ලොකු හයියක් එතුමාගේ ධනෙන් සෑහෙන ධනයක් මේ වෙනුවෙන් වැය කරා. තව අවුරුද්දක් දෙකක් විතර යනකොට අපි මහාන කළා දානවා. එතකොට ශාසනය තව ටිකක් දියුණු වෙයි කියලා මම හිතනවා. එච්චර අමාරුකුත් නැහැ නේද? කොණ්ඩේ කපන්න දෙයක්කුත් නැහැ. ඉතින් අන්නේ නිසා දිගින් දිගට මම අනුශාසනා කරන්නේ නැහැ. එහෙමනම් හැම මොහොතකදීම අපි කල්පනා කරන්න ඕනේ අපේ ජීවිතය අනිත්‍යයි. කොයි වෙලාවෙ අපි මැරෙනවත් දන්නේ නැහැ. අපේගේ ජීවිතය ගැන හිතලා අපිට පුළුවන් විදියට පිනක් දහමක් කළා අනාථ පිණ්ඩික සිටුතුමා වගේ දන් දෙන්න පුරුදු වෙන්න, විසාකා බන්දුල මල්ලිකා වගේ දන් දෙන්න පුරුදු වෙන්න. අර භයානක විදියට පින්නතුනේ තෝදෙය මහ චිතානෝ වගේ දානේ හංගගෙන ඉන්න එපා. ඕකෙන් ඇති ප්‍රයෝජනයක් නැහැ. ඒ ගැන හිතලා ඒ ගැන කල්පනා කරලා කටයුතු කරන්න. හැම දෙනාම එක අම්මගේ දරු කැල වගේ එකට එක්කා වුණොත් මේ ආපදාවෙන් අපේ රට බේරගන්න අපට පුළුවන්. රටේ ජනාධිපතිතුමා ඇතුළු හැම දෙනාම මේ වෙනුවෙන්, අපේ සියලුම മന്ത്രിවරු මේ වෙනුවෙන්, ගාමසේක නිලධාරීවරු මේ වෙනුවෙන්, ප්‍රාදේශීය ලේකම්වරු මේ වෙනුවෙන්, සම්භාවනීය ත්‍රිවිධ හමුදාව මේ වෙනුවෙන් කරන මෙහෙවර වචන වලින් කියා නිම කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. වෙනද මේ පළාතම දෝංකාර දෙන්න තමයි අපි මේ උත්සවයේ ලක්ෂණ සංවිධානය කරන්නේ. එක හෝල් එක මදි, මේ පළාතම මදි. ඉන්න සෙනගට දකින්න නැටුම් ගැවුම් ඔක්කොම තියෙනවා. කාලා රසමුසු භෝජන කරපෙම්, ගාලා සුවඳති සඳුනුත් මනරම්, ලාලා ආභරණ නිසිලස සරසුම්, පාලා ගියවැනි බහූරු කෝලා. මේ ඔක්කොම කළා තියෙන්නේ අපේ බහූරු කෝලා. කාලා බීලා නටලා දඟලලා අපි සතුටු වෙනවා. ඉතින් අන්නේ නිසා අද අපට සතුටු වෙන්න බෑ. මේ ලංකා දෙරණ තලය සම්බුදුරජාණන් වහන්සේ තුන් වතාවක් ලංකාවට වැඩම කළ බව ඔබ අපි හැමදෙනාම දන්නවා. මයංගනේ නාගදීපේ කැලණිය බුදුරජාණන් වහන්සේ වැඩිය පිම්බිම අවුරුදු 5000කට වැඩි කලක් සම්බුදු නිලමල දහම ලෝකේ රටවල් අතරින් පවතින උත්තරීතර රට හැටියට තමයි ශ්‍රී ලංකා දිවයින මේ මුත්තරීතර මුතු ඇටය බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළේ. ඒ වගේම තමයි පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ ධම්සප් පවතුන් සූත්‍රය නැත්නම් මංගල දහම් දේශනාව. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මනුෂ්‍ය වශයෙන් පද්‍ය නාටයි. කොණ්ඩඤ්ඤ පද්‍ය, වප්ප මහානාම අච්චජී කියන පස්සග මහණුන්ට. එතකොට මේ දහම් දේශනාව අහන්න, මංගල දහම් දේශම අසන්න බණපති අපි දැකලා තියෙන 33 කෝටියක් දෙවිවරු මේ උත්තරීතර මොහොතට වැඩම කළා කියලා. දෙවිවරු සම්ප්‍රාප්ත වුණා කියලා. ඉතින් අන්නේ නිසා පින්නතුනි අපි මේ මොහොතේදී අපි කල්පනා කරන්න ඕනේ අපි පින්කම් කළා දෙවියන්ට පින් දෙන්න ඕනේ. අපේ රට රකින්නේ, රට රැකින්නේ, රට ආරක්ෂා කරන්නේ මේ ලෝකේ පවතින විස්මයේ පවතින දෙවියන්ගේ ආශිර්වාදේ.
ඉතින් අපි මේ හැම දෙයක්ම අද පැත්තකට වීචි කරලා තියෙන්නේ. අපි වැඩි හරියක් හුරු වෙලා තියෙන්නේ මොකටද? ඔය දැනුත් තියෙන්නේ ඔබ ඉන්නේ ටොට්ටොක් ගගා. ඕකටයි තමයි. ඕකෙන් තමයි අපි අද විනාශයටපත් වෙලා තියෙන්නේ. අපේ අම්මලා පුංචි කාලේ දරුවන්ට මොකද අද දරුවෝ නලවන්න දෙන්නේ? දුරකථන. මොකක් හරි කෝලමක් දාලා දුන්නාම ගෙදර වැඩ ටික කරන්න පුළුවන්. ඒක ඔබ හොය ඉන්නවා. එන් ඒක කවුද පුරුදු කළේ? පුරුදු කරේ දෙමව්පියෝ.